හරි අපිට ඊළඟට තියෙන්නේ 6 වෙනි ගාන. ඒකේ තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය හොයන්න. හරි. කුඩා පොදු ගුණාකාරය හොයන්නේ අපි 10 වසරේදී. 10 ශ්‍රේණියේ පාඩමක්. හරි. බලන්න පද තුනක් දීලා තියෙනවා 3x 2xy 4y වර්ගය කියලා. හරි බලමු මේකේ කුඩා පොදු ගුණාකාරය කොහොමද හොයන්නේ කියලා. පළවෙනි පදයේ 3x. දෙවෙනි එක 2xy. තුන්වෙනි එක තමයි 4y වර්ගය. ඔයාලා දැන් කුඩා පොදු ගුණාකාරය හොයනවා කියන්නේ මේ දීලා තියෙන පද තුන තියෙනවනේ. ඒක හැදිලා තියෙන විදිහ ප්‍රථමක සංඛ්‍යා පාවිච්චි කරලා ලියන්න ඕනේ. දැන් 3 නම් හැදිලා තියෙන්නේ එක් වරක් 3න් නේ. ඒකට 1 කියන එක අපිට ලියන්න අවශ්‍යත් නැහැ. නිකම්ම 3 දාන්නත් පුළුවන් නේ. එක් වරක් 3 තුන් වරක් එක කියන්නේත් ඒකම තමයි. එතකොට එක් වරක් 3 දැම්මත් එකයි නිකන් 3 දැම්මත් එකයි. එක කියන ඉලක්කම විශේෂයක් නෑ අපිට. ඊළඟට x අකුරෙන් හැදිලා තියෙන්නේ. බලන්න 3යි x වලින්නේ 3යි x හැදිලා තියෙන්නේ. 2 හැදිලා තියෙන්නේ 2 ඉලක්කමෙනුයි x අකුරකුත් තියෙනවා y අකුරකුත් තියෙනවා. 2xy හැදිලා තියෙන්නේ 2x හා y වලින්. 4 හැදිලා තියෙන්නේ දැන් ඔයාලට ලියන්න බෑ 4 ඉලක්කමෙන්. ඊළඟට y අකුරු දෙක නම් ප්‍රශ්නයක් නෑ. y අකුරු දෙකක් තියෙනවනේ මේ y වර්ගයනේ තියෙන්නේ. y අකුරු දෙක නම් ඔහොම ලියන්න පුළුවන්. හැබැයි 4 කියන ඉලක්කම ඔයාලට කෙලින්ම ලියන්න බෑ. මොකද 4 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් අපිට 4 කියන එක අපි ප්‍රථමක සංඛ්‍යා පාවිච්චි කරලා හදා ගන්න ඕනේ. ඉතින් 4 හැදෙන විදිහ ඔයාලා දන්නේ. 2යිනේ දන්නේ. එකක් තමයි එක් වරක් 4. හරිද? 4 වරක් එක කියන්නේ මේකම අනිත් පැත්තනේ. මම කියවනේ එක ගන්න නැහැ කියලා. එතකොට 4 දාන්න බෑ කිව්වා දැන් මෙතන. එහෙනම් ඒ ක්‍රමයේ ගන්න බෑ. එහෙනම් ඔයාලා ආය 4 හැදෙන විදි දෙකක් තව එක විදිහයි දන්නේ ಗುಣ කිරීමක් විදිහට. ඒ තමයි දෙවරක් 2. අන්න ඒක තමයි දාගන්න පුළුවන් මෙතන. එතකොට 4 හැදෙන්නේ දෙවරක් 2කින්. 2 කියන ඉලක්කම ප්‍රශ්නයක් නෑනේ. ඒක ප්‍රථමක සංඛ්‍යාවක්. 3 කියන ඉලක්කමත් ප්‍රථමක සංඛ්‍යාවක්. ඒකයි මෙතන කෙලින්ම 3 දාන්න පුළුවන්. හරිද? හරි ප්‍රථමක සංඛ්‍යා පාවිච්චි කරලා තමයි ඔයාලා මේ දීලා තියෙන පදවල තියෙන ඉලක්කම් හදාගන්න ඕනේ. ඉංග්‍රීසි අකුරු ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රීසි අකුරු වල කරන්න ඕනේ x අකුරු 2යි නම් 2ක් දැම්මා. 1යි නම් 1ක් දැම්මා. y අකුරු 2යි නම් y 2ක් දැම්මා. මේ අකුරු ගාන දාන්න විතරයි තියෙන්නේ. ඉලක්කම ඔයා ප්‍රථමක සංඛ්‍යා පාවිච්චි කරලා හදන්න ඕනේ. ප්‍රථමක සංඛ්‍යා දන්නේ නැති ළමෙක්ට ඒක 10 වසරටත් කලින් උගන්වන්නේ. පොඩි පන්ති වල උගන්වන්නේ. කමක් නෑ දන්නේ නැහැ කියලා හිතන්නකෝ ප්‍රථමක සංඛ්‍යා. මම ලේසියෙන් ප්‍රථමක සංඛ්‍යා අඳුර ගන්න විදිය කියන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2 ඉලක්කම. ඒක නීතියක්. 2කින් තමයි ප්‍රථමක සංඛ්‍යා පටන් ගන්න. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එයා ಗುಣ වෙලා හැදෙන්න පුළුවන් එක විදිහයි තියෙන්නේ. හරිද? දැන් බලන්න උදාහරණයක් විදිහට 2 ගුණ වෙන්නේ එක් වරක් 2කින්. දැන් ඔයාලා කියයි එහෙනම් දෙවරක් එකක් තියෙනවනේ කියලා. ඔයාලට පේනවද එක් වරක් 2 කිව්වත් එකයි දෙවරක් 1 කිව්වත් එකයි කියලා. එකම එක අනිත් පැත්ත හරවලා ලියලා තියෙන්නේ. එතකොට අපි ඒක දෙකක් විදිහට ගණන් ගන්න එකක් විදිහට තමයි ගණන් ගන්න. එතකොට මේ බලන්න යම් කිසි ඉලක්කමක් හැදෙන්නේ ಗುಣ වෙලා එක ක්‍රමයකින් නම් එයා ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට දෙකට පස්සේ තුනනේ තියෙන්නේ. බලන්න එක් වරක් 3 විතරයි තියෙන්නේ. 3 වරක් 1 කියන්නේ ඒකෙම අනිත් පැත්ත. එතකොට අපි එකක් විදිහට තමයි ඒක සැලකන්නේ. හැබැයි බලන්නකො 4 දිහා. එයා එක් වරක් 4ෙනුත් පුළුවන්. ඒකෙම අනිත් පැත්ත 4 වරක් 1. අපි ඒක ගණන් ගන්න නෑනේ. ඒක දෙකම එකක් විදිහට ගණන් ගන්න. එකම එකනේ අනිත් පැත්ත හරවලා තියෙන්නේ. හැබැයි දෙවරක් 2 කියන වෙනම එකකුත් තියෙනවා. 4 හැදෙන. එහෙනම් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයකට වඩා වැඩියෙන් තියෙනවා නම් එන්නේ ඒ ඉලක්කම අපි ප්‍රථමක සංඛ්‍යා විදිහට ගණන් ගන්නෑ. එහෙනම් අපි ඒවට කියනවා සංයුත සංඛ්‍යාවක් කියලා. එතකොට 4 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි සංයුත සංඛ්‍යාවක්. ඊළඟට 5 බලන්න. 5 හැදෙන්නේ එක් වරක් 5න් විතරයි. එහෙනම් ඒක ප්‍රථමක සංඛ්‍යාවක්. 6 බලන්න. එක් වරක් 6නුත් හැදෙනවා, දෙවරක් 3නුත් හැදෙනවා. අන්න ක්‍රම එකකට වඩා වැඩියෙන් තියෙනවා. එහෙනම් 6 කියන්නේ සංයුත සංඛ්‍යාවක්. ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. හරි. ඔන්න ඔහොම තමයි ප්‍රථමක සංඛ්‍යා හොයන්නේ. මම ඔයාලට ප්‍රථමක සංඛ්‍යා ටික දෙන්නම්. අවශ්‍ය ටික. 2කින් පටන් ගන්නෙ 2 3 5 7 ඊළඟට 11 13 ඔන්නෝම ඔය මුල් ටික දැනගත්තා නම් ඇති.
හරිද? ප්‍රථමක සංඛ්‍යාවෙන් ඔන්න ඔයාට. දැන් ඔයාලට කාටට හිතුණාද නයි 9 ගත්තේ නැත්තේ වගේ එකක්. හරිද? අපි මේ උත්තර සංඛ්‍යා නෙමෙයි ලියන්නේ. හරිද? නිකන් අර 5 7 11 වගේ එනකොට 3 5 7 11 වගේ නිකන් එනකොට ඔයාලට හිතේ ඇයි 9 මොකද කියලා. හරිද? උත්තර සංඛ්‍යා නෙමෙයි මේ ලියන්නේ ප්‍රථමක සංඛ්‍යා. ඇයි බලන්න 9 කියන එක එක්වරක් 9 නුත් හැදෙනවා. තුන් වරක් 3 නුත් හැදෙනවා. අන්න ක්‍රම දෙකක් තියෙනවා. එහෙනම් ඒක සංයුත සංඛ්‍යාවක්. ප්‍රථමක සංඛ්‍යාවක් නම් එක ක්‍රමයනේ තියෙන්න ඕනේ. එහෙනම් 9 ගන්න බෑ කියන එක හොඳට මතක තියාගන්න. සහ දැන් එක කියන එක බලන්නකො පොඩ්ඩක්. එක හැදෙන්නේ එක්වරක් එකෙන් තමයි. හරිද? එක ක්‍රමයේ තියෙන්නේ. එහෙනම් ඔයාලගේ ඇයි ප්‍රථමක සංඛ්‍යාවක් නේ එහෙනම් එක ඇයි එක ලිව්වේ නැත්තේ කියලා. අපි නීතියක් සම්මතයක් විදිහට දෙකේ ඉඳන් තමයි පටන් ගන්න. කියලා එහෙම නිකන් මතක තියාගන්නකො. ප්‍රථමක සංඛ්‍යාව පටන් ගන්නේ දෙකේ ඉඳන්. හරිද? හරි. එතකොට ඒක අපි ගන්නෑ. එතකොට මෙන්න මේ ටික තමයි මූලික වශයෙන් ඔයාලා දැනගන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යා ටික. හරි. එහෙනම් අපි යමු ගානට. හරි. එතකොට ඔන්න ඔය විදිහට ප්‍රථමක සංඛ්‍යා පාවිච්චි කරලා ඒ දීලා තියෙන පද තුන අපිට ගුණ කිරීමක් වශයෙන් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ බලන්න මෙතන තුනේවා එකයි තියෙන්නේ. x අකුරු එකයි තියෙන්නේ. දෙවෙනි එකේ දෙකේවා එකයි, x ඒවා එකයි, y ඒවා එකයි. තුන්වෙනි එකේ දෙකේ ඉලක්කම් දෙකක් තියෙනවානේ. පේනවනේ? දෙකේ ඉලක්කම් දෙකක් තියෙනවා. y අකුරුත් දෙකක් තියෙනවා. එහෙනම් y ඒවා දෙකක් තියෙනවා. හරි. දැන් ඔයා කුඩා පොදු ගුණාකාරය හොයන්න යන්නේ මම කෙටියෙන් ලියන්නම්. හරි. කුඩා පොදු ගුණාකාරය හොයනකොට මෙන්න මේ සෙට් එක දිහා තමයි බලන්නේ. ඔය සෙට් එකෙන් වැඩිම තියෙන ඒවා තමයි ගන්නෙ. ඔයාට පේනවද දෙකේවා එකක් මෙතනක් තියෙනවා. ආය දෙකේ ඉලක්කම් මෙතනක් තියෙනවා. හැබැයි වැඩිම ඉන්නේ මෙතන. මොකද දෙකේවා දෙකක් තියෙනවා එතන. එහෙනම් වැඩිම එක තමයි ගන්න. තුනේවා එකයි එතන විතරයි තියෙන්නේ. එහෙනම් තුනේවා එකයි. එකක් නම් තියෙන්නේ ඒක ගන්නවා. හරිද? දෙකක් හරි දෙපැත්තක තියෙනවා නම් ඒකෙන් වැඩිම එක තමයි ඔයා තෝරගන්න ඕනේ. එකයි නම් තියෙන්නේ ඒ තියෙන එක ගන්න. බලන්න මෙතනත් x අකුරු තියෙනවා මෙතනත් තියෙනවා. අවුලක් නෑ හැබැයි. දෙපැත්තක තියෙනවා නමුත් දෙන්නගෙම එක එක තියෙන්නේ. එනේ මේ දෙන්නගෙන් මොකක් හරි එකක් ගන්න ඉතින්. කැමති එකක් ගන්න. වැඩි එක්කන හොයන්න බෑනේ. දෙන්නම සමානයිනේ. මේ y අකුරු බලන්න මෙතන දෙකක් තියෙනවා මෙතන එකයි තියෙන්නේ. වැඩි එක්කන තමයි ගන්න ඕනේ. හරිද? එක වගේ අය ඉන්නවනම් හැම වෙලෙම වැඩි තැනින් තමයි ගන්න ඕනේ. හරි එහෙනම් මේක බැලුවොත් මෙතන දෙවරක් දෙක කියන්නේ දෙකේවා දෙන්නෙක්. ඊළඟ තුනේවා එකක් ඉන්නවා. ඊළඟට x ඒවා එකක් ඉන්නවා y ඒවා දෙකක් තියෙනවා. මම මෙන්න මේක තමයි මේ ලිව්වේ. හරිද? හරි එහෙනම් දෙවරක් දෙක කියන්නේ 4යි 4 වරක් 3 12යි. x අකුරු 1යි y අකුරු දෙකක් නිසා y වර්ගය. එහෙනම් මේ පද තුනේ කුඩා පොදු ගුණාකාරය 12x y වර්ගයේ විදිහට අපිට එනවා. හොඳයි. එතකොට මේ ගානේ විදිහට හදන්නේ. අපි යනවා දැන් 7 වෙනි ගානට. 7 වෙනි ගාන ඉතින් ගණන්ම නෙමෙයි ඇත්තටම කිව්වොත්. මේක වාට විද්‍යාව දෙනුම දිනවනම් විද්‍යාවෙන් හදා ගන්නත් පුළුවන්. මොකද 10 ශ්‍රේණියේ විද්‍යාව දෙවෙනි පාඩම මට මතක විදිහට අර වේගය ප්‍රවේගය ත්වරණය ඔමම තියෙන ප්‍රස්ථාර අඳින සමීකරණ දාන අන්න ඒ පාඩමෙන් ඒ දැනුමනුත් මේ ගාන හදත හැකි. හරි. බලන්න වස්තුවේ වේගයනේ අහන්නේ. වේගය හොයන්න මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. ගණන් පාඩමකුත් තියෙනවා. මම කියන්නේ ගණන් පාඩම දන්නේ නැහැ කියලා හිතන්නකො මෙලෝදයක් ඔයා මේ පාඩම ගැන. හැබැයි විද්‍යාව දැනුමනුත් හදන්න පුළුවන් කියලා කියන්නේ. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. මේ රෝම ඉලක්කම් 1යි රෝම ඉලක්කම් 2යි දෙකම හදන්න මෙන්න මේ පුංචි සමීකරණ විතරයි වාට ඕනේ. බලන්න මේ ගන්න කොච්චර ලේසිද කියලා. වාට මේ වේගය සමානයි දුර බෙදීම කාලය කියන සූත්‍ර මතක තියෙනවා නම් මේ පොඩි සූත්‍රය මතක තියෙනවා නම් මේ 7 වෙනි ගාන කිසි ගේමක් නැතුව හදන්න පුළුවන්. හරි. වාගෙන් වේගයනේ අහන්නේ. හරි. වාට පුළුවන් වේගය හොයන්න දුර බෙදීම කාලය නිසා වාට කැමති දුරක් ගන්න. එක්ක 4 ගන්න, එක්ක 8 ගන්න, එක්ක 12 ගන්න, එක්ක 16 ගන්න. දුර කියන්නේ මෙන්න මේ තීරුවනේ. හරිද? ඕකෙන් කැමති ඉලක්කමක් ගන්න. එකක් ගන්න. හරි. මම ගන්න 4. හරි. ඊට පස්සේ කාලය ගන්නකොට ඒ දුරට අදාළ කාලය ගන්න ඕනේ. එහෙනම් 2. ඔය 8 ගත්තොත් ඊට අදාළ කාලය 4 කියලා ගන්න ඕනේ. 12 ගත්තොත් ඊට අදාළ කාලය 6. එන්නේ විදිහට ගන්න ඕනේ. මම දැන් 4 ගත්තින්ද කාලය විදිහට 2 ගන්නවා.
4 දෙකෙන් බෙදුවොත් 2යි. මෙතන දුර 4යි මීටර්නේ. කාලය තප්පරනේ s කියන්නේ තප්පර. මේ මීටර තප්පර කියන්නේ s. එහෙනම් අපිට වේගය එනවා ms ඍණ 1. 4 දෙකෙන් බෙදුවම උත්තරේ 2යි. 2යි ms ඍණ 1 කියලා එනවා. හරි. ඊළඟට අහනවා ගතවන කාලය සොයන්න. ඒකටත් මේ සූත්‍රම තමයි දාන්නේ. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. දැන් ඔයා වේගය දන්නවනේ. වේගයයි කලින් හොයාගත්තේ පළවෙනි රෝම ඉලක්කමේ 2යි කියලා. අන්න එතනට 2 දාගන්න. දුර දීලා තියෙනවා මේ මීටර 22ක් යාමට. එහෙනම් 22යි. ගතවන කාලය දන්නේ ඔයා කාලය කියලාම ලියා ගන්න. කාලය තමයි අපෙන් අහන්නේ. දැන් මේ කාලය මේ පැත්තෙන් උඩට දාන්න දෙකේ ඉලක්කම මේ පැත්තෙන් යටට ගන්න. එතකොට වාටෙයි කාලය සමානයි 22 බෙදීම 2. ඒ කියන්නේ කාලයයි දෙකේ ඉලක්කමයි ඉන්න තැන් දෙක මාරු කරගත්තා. කාලය හොයන්න ඕන නිසා අපි කාලය කියන පදේ උක්ත කරගත්තා. හරි 22 දෙකෙන් බෙදුවාම 11යි. කාලය තප්පර වලින් තියෙන්නේ. එහෙනම් 11යි තප්පර. උත්තරෙත් එක්ක ඒකකේ මතක ඇතුව ලියන්න. හරිද? එතකොට මේකේ උත්තරේ 11යි තප්පර. හරි ඊළඟට එනවා 8 වෙනි ගානට. ඒක කුලක ගාන. කුලක වල අර ප්‍රදේශ අඳුරු කරන්න තියෙන්නේ. මේකත් 10 වසර. හරි. එතකොට 10 වසර කියලා කොහොමද අපි අඳුරගන්නේ? රවුන්ඩ් දෙකයිනේ තියෙන්නේ. රවුන්ඩ් 3ක් තියෙනවනම් 11 වසර. රවුන්ඩ් දෙකයි නම් 10 වසර. හරි. එහෙනම් බලන්න පාට කරන්න තියෙන්නේ A ඩෑෂ් එකක් මෙතන තියෙනවා. A ඩෑෂ් හරි මෙන්න මෙහෙම තිබුණොත් ඡේදනය. ඔහොම තිබුණොත් ඕකට කියන්නේ ඡේදනය. මෙන්න මෙහෙම තිබුණොත් අපි කියන්නේ මේලය කියලා. හරිද? ඡේදනය කිව්වම මතක තියාගන්න පොදු කියන වචනේ. මම ඇයි කියලා දෙන්නම් ඈ. මේලය කියලා තිබුණොත් සියල්ලම කියන එක මතක තියාගන්න. හරිද? ඔයා පොඩි නෝට් එකක් දාගන්න. මෙන්න මෙහෙම එන්න අකුර වගේ තිබුණොත් ඒකට කියන්නේ අපි ඡේදනය. එහෙනම් පොදු කියන වචනේ මතක තියාගන්න. මේලය කියලා තිබුණොත් සියල්ලම කියන වචනේ මතක තියාගන්න. මම ඇයි කියලා කියන්නම් මේ ගාන හදනකොට. හරි. මේ ගාන හදන්න දැන් මේ වගේ රූපයක ප්‍රදේශ 4යිනේ තියෙන්නේ. මේ වටේට මේ රවුන්ඩ් දෙකට අදාළ නැතුව මේ එළියෙන් යන ප්‍රදේශෙ මම A කියලා දාගන්න. ඉංග්‍රීසි අකුරක්. ඊළඟ මේ ප්‍රදේශෙ සිම්පල් B. මේ මැද එකට C. ඔහොම D කියලා දාගන්න. වාට ඔන්න 1 2 3 4 කියලා ඉලක්කම් දාගත්තා ප්‍රශ්නයක් නෑ. හරිද? හරි. දැන් බලන්න A කියන්නේ A රවුමේ තියෙන ටික. එහෙනම් B එකයි C එකයි. A රවුම කිව්වහම සම්පූර්ණ රවුම ගන්න ඕනේ. හරිද? A රවුම කිව්වහම සම්පූර්ණ රවුම ගන්න ඕනේ. දැන් C කියන එක B ටත් අයිති තමයි. ප්‍රශ්නයක් නෑ. A එකේ ඉන්නවනේ. එහෙනම් A රවුමේ ඉන්නවා C. නම් A රවුම කිව්වහම B එකයි C එකයි දෙකම ගන්න ඕනේ. ඊළඟට B රවුම ගැන කතා කරොත් B සම්පූර්ණ රවුම ඇතුළේ ඉන්න ඔක්කොම ගන්න ඕනේ. එහෙනම් C එකයි D එකයි දෙකම ගන්න ඕනේ. හරිද? මොකද C එක B ටත් අයිති A ටත් අයිති. එතකොට D ගන්න වෙලාවට C ගන්න පුළුවන්. A රවුම ගන්න වෙලාවට C අකුර ගන්න පුළුවන්. හරි. එතකොට A කියන්නේ නම් මේ රතු පාට රවුම ඒකට අයිති වෙන්නේ B අකුරයි C අකුරයි. පැහැදිලිද? ඊළඟට B කියන එක බැලුවොත් B රවුමට අයිති වෙන්නේ මම ওই නිල් පාටින් ඇඳ රවුම ඒකට අයිති වෙන්නේ C අකුරයි D අකුරයි. හරිද? හැබැයි පුතේ බලන්න මෙතන A නෙමෙයි තියෙන්නේ A ඩෑෂ් තියෙන්නේ. A ඩෑෂ් කියන්නේ මොකක් හරි අකුරක ඩෑෂ් කියන මේ පොඩි ඉරි කෑල්ල තිබුණොත් ඒ ඔයා ගත්ත උත්තර ටික නෙවෙයි ඉතුරු ටික කියන අදහස. මේ බලන්නකො මම Aට ගත්තේ BC කියන එක. A ඩෑෂ් කියන්නේ A BC අකුරු දෙක නෙමෙයි ඉතුරු ටික කියන එක. එහෙනම් BC නැතුණාම තමයි අකුරු දෙකයි තියෙන්නේ. A එකයි D එකයි. එහෙනම් A ඩෑෂ් කියන්නේ AD. මොකද A රවුම නැති ඉතුරු ටික කියන එක. හරි මෙතන නම් B ඩෑෂ් නෙමෙයි තියෙන්නේ නිකම්ම B තියෙන්නේ. එහෙනම් මෙන්න මේ CD අපිට ගන්න පුළුවන්. එහෙනම් අන්තිමට ගන්න ඕනේ CD එකයි මෙන්න මේ AD කියන එකයි. මේක අපි
මේක වැඩක් නෑ අපිට. හරිද? හරි මෙයයි බලන්න ඕනේ. හරි. ඒ දෙන්න අතර තියෙන ඡේදනයක්. අන්න ඡේදනයක් නම් මම වාට කිව්වා පොදු කියන එක මතක තියාගන්න කියලා. පොදු වචනේ. බලන්න ඔයාට පොදු අකුරු පේනවද කියලා. මෙන්න මේ D අකුරයි මෙතන D අකුරක් ඉන්නවා. අන්න උත්තර දෙකටම D අකුර පොදුයි නේද? අන්න ඡේදනේ තිබුණොත් මේ ආපු උත්තර දෙකෙන් පොදු ඒවා විතරයි ගන්න ඕනේ. එහෙනම් උත්තරේ D. හදිස්සියේ හිතමු අපි මෙතන මේලේ තිබ්බා කියලා මෙන්න මේ දෙන්න අතර. එහෙනම් සියල්ලම ගන්න ඕනේ. Aත් ගන්න ඕනේ, Dත් ගන්න ඕනේ, C ඔය අකුරු තුනම ගන්න ඕනේ. හරිද? දැන් ඡේදනේ තියෙන හින්දා ඒ ආපු උත්තර දෙකේ පොදු කෙනාව විතරයි ගන්න. එහෙනම් දෙකේම තියෙන D අකුර. එහෙනම් ඔයාලට පාට කරන්න වෙන්නේ මෙන්න මේ D කියන කොටස විතරයි. මේ රූපේ පාට වෙන්න ඕනේ ඔය D කියන කොටස විතරයි. හරි. එහෙනම් ඔන්න ඔහොම තමයි වෙන් රූපේ පාට වෙන්නේ. හරි. ඊළඟට යනවා අපි ජ්‍යාමිතිය ගාන. 9 වෙනි ගාන. හරි. ජ්‍යාමිතියේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රමේයයක් තියෙනවා අර්ධ වෘත්තයේ කෝණ කියලා. හරිද? මේක 10 වසර පාඩමක් 31 වෙනි පාඩම වෘත්තයක කෝණ කියන තමයි පාඩමේ නම. ඒකේ තියෙනවා මාතෘකාවක් අර්ධ වෘත්තයේ කෝණ කියලා. හරිද? අර්ධ වෘත්තයේ කෝණ කියලා. අන්න ඒකේ ප්‍රමේයයක් තියෙනවා මෙන්න මෙහෙම. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ කියලා. හරි. ඒ කියන්නේ ළමයි මෙන්න මෙහෙම රවුමක් ඇන්දොත් අපි. හරිද? ඔන්න ඔහම රවුමක් ඇන්දොත් අර්ධ වෘත්තයක් කියන්නේ මේකෙන් භාගයක්නේ හරියටම. රවුම හරියටම දෙකට බෙදන්න බෑ අර්ධ වෘත්තයක් කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ කොටසක්නේ අර්ධ වෘත්තයක් කියන්නේ. රවුමක් දෙකට බෙදුවොත් එහෙම අර්ධ වෘත්ත දෙකක් එනවා. 1යි 2යි කියලා. හරිද? ඔන්න ඔය වගේ එක අර්ධ වෘත්තයක මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තිබුණොත් අර්ධ වෘත්තයක මෙන්න මෙවැනි මම මේ කළු පාටෙන් යන ත්‍රිකෝණයක් තිබුණොත් මෙන්න මෙතන කෝණය අංශක 90යි. හොඳට මතක තියාගන්න මෙතන කෝණය අංශක 90යි. හරිද? ඔන්න ඕකට තමයි අර්ධ වෘත්තයේ කෝණය කියලා කියන්නේ. එහෙනම් ඔයාලට දැන් පේනවා මෙන්න මේ රවුමේ මෙතනනේ කේන්ද්‍ර තියෙන්නේ. හරියටම කේන්ද්‍රය හරහා වෘත්තය දෙකට බෙදනවා. එතකොට මෙන්න මේක එක අර්ධ වෘත්තයක්. ඒ අර්ධ වෘත්තය වාට පේනවා මෙතන මේ නිල් පාටින් ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් අර ප්‍රමේයට අනුව මෙන්න මෙතන අංශක 90යි. පැහැදිලිද? අංශක 90යි. දැන් ඔය ඇඳ නිල් පාටින් මං ඇඳ ත්‍රිකෝණේ මං ඒක එළියෙන් අඳින්නම් මෙන්න මෙහෙම. ඔයාලට වඩා පැහැදිලි වෙන්න. මෙතන අංශක 90 තියෙන්නේ. මෙන්න මෙතන අංශක 30 තියෙනවා. හරි. මෙතන අංශක 90 කියලා දන්නවා නම් මෙතන අංශක 30 කියලා දන්නවා නම් මේක හොයන්න බැයිද? පුළුවන්නේ. ඇයි මුළු කෝණ තුනේම එකතුව ත්‍රිකෝණයක 180යි. ඉතින් 90යි 30යි එකතු කරලා 180න් අඩු කරොත් වාට මෙන්න මෙතන උත්තරය එනවා. හරි. ඒතර 180න් 90යි 30යි එකතු කරලා අඩු කරොත් වාට එතන එනවා මෙතන 90යි 30යි 120යිනේ. එතකොට මෙතන එනවා අංශක 60යි කියලා. එතනට එනකම් පැහැදිලිද? මෙතන උත්තරේ අංශක 60යි. හරි. ඊට පස්සේ දැන් ඉතින් අපිට එතන කෝණේ නෙවෙයිනේ හොයන්න කියන්නේ. අපිට x අකුරනේ හොයන්න කියන්නේ. හරි බලමු x කියන්නේ කීයද කියලා.